සුබ දවසක්. අදත් අපි ඉතාම සුවිශේෂී කාරණයක් ගැන කතා කරනවා. ඒ තමයි මේ උදේශනයට යොමු වෙන බොහෝ කපල්ස් යුවල. තමන්ගේ ජීවිතය ආරම්භ කරත් එක්කම වගේ ඔවුන් දහසක් බලාපොරොත්තු තියාගෙන සුන්දර බලාපොරොත්තු තියාගෙන ඔවුන් ජීවිතයට මුහුණ දෙන්න සූදානම්. නමුත් අපි දකින ඉතාම බරපතල කාරණයක් තමයි මේ අවස්ථාවේදී මේ අයට තමන්ගේ අර සුන්දර ලෝකයේ විඳින්න තියෙන අවස්ථාවල ගැටෙනවා. බොහෝ වෙලාවට උන්ට හොඳ ලිංගික ජීවිතයක් ලැබීම දුෂ්කර වෙලා තියෙනවා. දන්නවනේ හොඳ විනයවත් හැදිලා අධ්‍යාපනය ලැබලා සෑහෙන කාලයක් සමහරව ආදරය කළා විවාහයකට පාත්‍ර වෙන්නේ ඔවුන්ට ලිංගික ජීවිතය ප්‍රමුඛ කරගෙන තමන්ගේ ජීවිතය බෙදා හදාගෙන බොහොම සුන්දරව ජීවත් වෙනවා. ඒකට මෙන්න මේ අවස්ථාවේදී දැන් ඔය විවාහයට පෙර ආපු විවිධ ලිංගික කටයුතු වල ඔක්කොම ඉවර කරගත්තට බොහෝ දෙනෙක් එහෙම වෙන්නේ නැහැ. ඒ අය විවාහයත් එක්ක තමයි මේ ලිංගික ජීවිතය පූර්ණ වශයෙන් ආරම්භ කරන්නේ. නමුත් ඒක ලොකුම ගැටලුව තමයි මේ විවාහයට පත් වුණාට පස්සේ මේ අයට සාධාරණ ලෙස ලිංගිකව එකතු වෙන්න තියෙන බාධාවන් බොහොම බරපතල විදිහට බාධාවන් හටගන්න. මේක ඒ කියලා හොයලා බලුවාම බොහෝ වෙලාවට මේ මහගෙදරක පදිංචි වී දෙමාපියන් සමග එකට ඉන්න යා. එහෙම නැත්නම් ගත්ත ඇනෙක්ස් එක බොහොම යාබද කාමරයක්, එහෙම නැත්නම් ගයක් ඇතුලේ තියෙන කාමරයක්, එහෙම නැත්නම් වැඩිපුර පිරිසක් ඉන්න ගෙදරකින් කොටසක් තමයි අරගෙන තියෙන්නේ. දැන් මෙවැනි වෙලාවල් වලදී අපි අත්දකින කාරණය තමයි විශේෂයෙන් අපි ශ්‍රී ලාංකිකයෝ නිසා ලාංකික සભ્યත්වයක් ඇතුව ලාංකික ක්‍රමවේදයකට සංස්කෘතියක් ඇතුලේ ඇදිච්ච නිසා අපි ලිංගික කියන කාරණාවන් අන් අයට දැනෙන්නට, අනිත් අයට හැඟෙන්න, අනිත් අයට ඕන දෙයක් හිතිච්චාවේ අපි අපේ වැඩේ කරනවා කියන මානසික තත්ත්වයක අපි නැහැනේ. බොහෝ වෙලාවට ලිංගික දේවල් සිදු කරන බව අන් අය දැනගෙන හිටියත් මේ ලිංගික කටයුතු කිරීමේදී අපි කිසියම් රහස්‍යභාවයක් රැකීම සිදු කරනවා. මේ රහස්‍යභාවය රැකෙන්නේ නැතිකම නිසා බොහෝ වෙලාවකදී සිදුවන කාරණය තමයි ඔවුන්ගේ ලිංගික ජීවිතයේ බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.